ගයිස් මම තව පොඩි මම ඉගෙනගත් ඔටෝමෝටිව් වාහන ගැන පොඩි ටිප් එකක් දෙන්න ආවේ මේ මාර ලේසි දෙයක් හරිද ඕගලන්ට සමහරක් වෙලාවට තේරෙන්නේ නැතුව ඕගලන්ගේ වාහනේ ඉස්සරහා ෆ්‍රන්ට් එන්ඩ් කොම්පෝනන්ට්ස් ගෙවිලා තියෙන්න පුළුවන් මොකද සාමාන්‍යයෙන් කවුරුත් වාහනේ යට අපි නැවිලා බලන්නේ නැහැනේ හැම වෙලේම ඇතුලේ කෑලි කොහොමද බෝල් ජොයින්ස් එතකොට ඒ බෝල් ජොයින්ට් එකේ තියෙන ඒ රබර් බුෂින් එක ඒව හැම ගෙවිලාද කියලා අපි කවදාවත් නැවිලා බලන්නේ නැහැනේ. නිකන් නැගලා යනවා එක විතරනේ කරන්නේ. යට කියන එක පේන්නේ නැහැනේ. වාහනේ යට ඇත්තටම කියනවා හරියට බලනවා යට රිංගලමනේ බලන්න ඕනේ. ඒකෙම කරන්නෙම නැහැනේ. ඒක දැනගන්න පුළුවන් ලේසි විදියක් තියෙනවා තව පොඩි දෙයක්. නිකන් දැන් ඕගොල්ලෝ පාකින් ලොට් එක හරි එහෙම නවත්තලා තියෙන වෙලාවක ඇවිල්ලා දැන් මම පෙන්නන්නම් මම මොකද කරන්න කියලා ෆ්‍රන්ට් එන්ඩ් කොම්පෝනන්ට්ස් මට දැනෙන්නේ නැතිව ෂේප් එකේ ලාවට ගෙවිලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් විදියක්. ඒක තමයි කාර් එකේ දැන් මම මේකේ පෙන්නන්නම්. කාර් එකේ ස්ටියරින් වීල් එක හරිද? ස්ටාර්ට් කරලා කපන්න ෆුල්ම වම් එළිය පැත්තට හරිද? එළිය පැත්තට කරලා මෙහෙම ඇවිල්ලා ටයර් එක හරිද? දැන් මගේ තියෙන්නේ අලුත්ම වින්ටර් ටයර් එකක් හරිද? මම මේ ටයර් එක පෙන්නනවා ඔයගලන්ට. දැන් ඔයගලන්ගෙත් මේක බලන්න. හරිද? ඔයගලන් තියෙන මේ ඩිසයින් එක නෙමෙයි වෙන්න පුළුවන්. වින්ටර් නෙමෙයි නා ඩිසයින් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ස්පෙෂලි වෝම් වෙදර් එකක ඉන්න අයට තියෙන වින්ටර් ටයර්ස් නෙමෙයි. මේ ටයර් එකේ හොඳට බලන්න මෙහෙම නිකන් ඇස් දෙකෙන් බලන්න පැටර්න් එකක්. හරිද? මේ වම් පැත්තේ තියෙන පැටර්න් එක හැමෝම හොඳට දකුණු පැත්තේ තියෙනවද? ඒ විදිහට මේ ඩිසයින්ස් ටික හොඳට හැමෝම තියාගෙන බලන්න. දැන් මේකේ හැටියට ටයර් වෙයා එක පොඩ්ඩක්වත් තාම වෙලා නැහැ. ඉම්බැලන්ස් විදියට වෙලා නැහැ. එක පැත්තක වැඩියෙන් පැටර්න් එක දෙනවා අනිත් පැත්තේ පැටර්න් එක තියෙනවා අඩුවෙන්. එහෙම මුකුත්ම නැහැ. හරිද? එච්චරයි. ඒක බලන්න. එහෙම අඩුවෙන් එහෙම තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ බෝල් ටයි රොඩ්ස් වල තියෙන ටයි රොඩ් ගෙවිලා ටයි රොඩ් එකේ කෑලි දෙකක් තියෙනවා. ඉනර් ටයි රොඩ් අවුටර් ටයි රොඩ්. ටයි රොඩ් කියලා. ටයි රොඩ් එකේ වෙන්නේ ඒකෙන් තමයි ස්ටියරින් වීල් එක හැන්ඩල් කරන්නේ. හරිද? වාහනේ කපද්දි මෙහෙට ටයර් එක බේසිකලි මේ පැත්ත ටයර් එක අර පැත්තට අදිනවා අර පැත්ත ටයර් එක එහෙම දෙපැත්තට මාරුට ටයි රොඩ් එක. ඒ කියන්නේ මොකක්ද ඉන්ටර්නල් කම්පෝනන්ට් එකක් ගෙවිලා තියෙන්නේ. අන්න ඒක හරියටම කන්ෆර්ම් කරගන්න ගිහිල්ලා කරගන්න වීල් ඇලයින්මන්ට් එකක්. එතකොට තමයි ඔයා දන්නේ ආවා වීල් ඇලයින්මන්ට් කියන එකක් කරන්න ඕනේ කියලා. ඔයාට ඒක හොඳ අයිඩියා එකක්. වීල් ඇලයින්මන්ට් එකක් කරන්න ඕනේමද නැද්ද කියලා දැනගන්න. එතකොට වීල් ඇලයින්මන්ට් එකෙන් අල්ලා ගන්න පුළුවන් ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් මොනවද ගෙවිලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාලා ටෙක්නීෂියන් කියනවා. එයා කියනවා ටයි රොඩ්ද ගෙවිලා තියෙන්නේ මොකද්ද කියලා. ඒක එතකොට පේනවා. මොකද අනිවාර්යෙන් එලා හොයිස්ට් එකට දාලා වාහනේ යටට ගිහින් බලන්නේ. හොඳම විදිය තමයි ඒලාට වීල් ඇලයින්මන්ට් එකක් කරගන්න. ඒ කරගත්තේ නැත්තම් ඔයාගේ කම්පෝනන්ට් තව තව ගෙවෙන්න ගන්නවා. වීල් ඇලයින්මන්ට් එක කරන්න දුවන්න තව ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් ගෙවිලා ඊට පස්සේ සමහරක් වෙලාවට ඔයාගේ CV XL එක පවා රීප්ලේස් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා හරිද? ඒක නිසා ඒක මාර වියදමක් වෙන වැඩක් ඊට පස්සේ. CV XL දාන්න වෙනවා. ඒක මාර ලොකු වියදමක්. ඒ සමහරක් වෙලාවට දැන් හිතනවා වගේ එහෙම හරියට වීල් මේ කියන්නේ බැලන්ස් කරලා නැත්තම් ඔයාගේ පිටිපස්සේ රෝදවල එහෙම ඒ කියන්නේ ඩිෆරෙන්ෂල් එකට පවා ඒක වාතකල ඩිෆරෙන්ෂල් එක පවා රීප්ලේස් කරන්න වෙනවා. ඒක මාර කොස්ට් එකක්. ඒ වගේ ලොකු කොස්ට් එකකට යන්න කලින් බේරෙන්න පුළුවන් ලේසි විදියක් තමයි. නිකන් පොඩ්ඩක් බහලා එහෙම ඒ ඩිසයින් එක වෙනස් කරලා කියලා බලාගන්න. වෙනස් වෙලා නම් ඒ වෙලාවෙම අරන් ගිහිල්ලා වීල් ඇලයින්මන්ට් එකක් කරලා හරියට ඒක ඇඩ්ජස්ට් කරගන්න රීප්ලේස් කරන දින පාර්ට් එකක් ඒලාට ඒ මොනසයා බලලා කියයි ඒක දාගන්න. That's it. Hope this helps. ඇත්තටම හිතනවා මේක කාටරි උදව්වක් වෙයි කියලා. තව මොකක් හරි ඊට ලේසි ටිප්ස් තියෙනවා නම් පොඩ්ඩක් ඒකත් මටත් කියන්න දැනගන්න. මාත් දැනගන්න මාර ආසයි. ඕම තමයි මම දන්නේ විදිහට ෆ්‍රන්ට් එන්ඩ් කම්පෝනන්ට් එකක් ගිහලා කියලා දැනගන්න පුළුවන් ලේසියි. අනිත් එක තමයි ඩ්‍රයිව් කාර්යයේ සද්ද බද්දේ වලින්. ඒක හින්දා මොකද තියෙනවා කම්පෝනන්ට්ස් ටිකක් තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එකේ කිව්වම කන්ට්‍රෝල් ආර්ම් එක. කන්ට්‍රෝල් ආර්ම් එකෙන් තමයි ටයර් මේක බේස් එක අල්ලන් ඉන්නේ. කන්ට්‍රෝල් ආර්ම් එකේ තියෙන අපර් කන්ට්‍රෝල් ආර්ම් ලෝවර් කන්ට්‍රෝල් ආර්ම් කියලා. හරිද? ඊට පස්සේ ඒකෙන් තමයි කියන්නේ මුළු චැසි එකම ටයර්ස් වලට බර එන්නේ කන්ට්‍රෝල් ආර්ම් කියන යුනිට් එකෙන් තමයි එන්නේ. හරිද? ඉතින් බේසිකලි මම දන්න තරමින් නම් එහෙම තමයි. ඒ ෆ්‍රන්ට් එන්ඩ් කම්පෝනන්ට්ස් ගෙවුනොත් ඒව මාර ගණන් දාන්න පට්ට වියදමක් යනවා. ඒක හින්දා ස්ටේජ් එකට ගේන්න දෙන්න එපා. ඊට කලින්ම ඒක ස්පෙෂලි බුෂින් එකක් හරි බෝල් ජොයින්ට් එකක් වගේ ගිහිල්ලා එතනින්ම කරලා ඒක වෙරක් කරන්න. මොකද ඒක තව වර්ස් වුණොත් එහෙම ෆ්‍රන්ට් එන්ඩ් කම්පෝනන්ට්ස් දාන්න උනොත් අලුතෙන් මාර වියදමක්.
ඕක ගොඩක් වෙනවා ගොඩක් වලවල් තියෙන පැතිවල යනවා නම් වාහනේ මේක ඇත්ත කතාව කියන්නේ මේක මේ ට්‍රක් එකක් වුණත් කියලා අදාළ නැහැ වාහනේ කොච්චර ලොකු වුණත් ඒවට වලවල් වටුණා එහෙම විතරම කරන්න ඕනේ නැහැ ඔය වීල් අලයින්මන්ට් කියන එක ගොඩක් අය දන්නේ නැහැ ඕක අනිවාර්යෙන් කරන්න වීල් අලයින්මන්ට් කියන එක ඕක ඒ කියන්නේ එක්ක ප්‍රැක්ටිස් එකක් විදිහට තියා ගන්නවා නම් හොඳයි කිලෝමීටර් කීයක් හරි ගානකින් සැර එකක් මම ඒක කරගන්න එක්ක හැම ඔයිල් චේන්ජ් එකක් එක්කම වීල් අලයින්මන්ට් එකකුත් කරනවා කියන එක ප්‍රැක්ටිස් එකක් විදිහට තියාගෙන ඉන්නවා නම් හොඳයි මොකද අනිත් එක තමයි වීල් අලයින්මන්ට් කියන එක හැම ගරාජ් එකකම කරන්න බෑ ඒකට දැන් අලුත් එකට තියෙනවා මැෂින් එකක් මම කරලා තියෙන නිසා මම කියන්නේ ඒ මැෂින් එකක් තියෙනවා මැෂින් එකෙන් තමයි ටයර්ස් හතර ඩිටෙක්ට් කරලා ගන්නවා ඕක ඉතින් ඒ මැෂින් එක තියෙන්න ඕනේ ඒක කරන්න ඕක මැනුවලි කරන්න පුළුවන් මැනුවලි කරනවා කියන්නේ මාර වැඩ එක කියන්නේ මං එහෙම කරලා තියෙනවා හම්බෙලා තියෙනවා කතා කරලා තියෙනවා ඒගොල්ලෝ කියනවා කියන්නේ මෙෂරින් ටේප් එකක් කරන් තමයි ඇදලා මැනලා කරන්නේ හැබැයි ඒකෙන් කරන ප්‍රමාණය හරිම ලිමිටඩ් මොකද මෙෂරින් මැනුවල්නේ ඒකෙන් හරිම මේකෙන් හරිම එක එන්නේ අර මැෂින් එකෙන් ඩිටෙක්ට් කරලා කරන එක තමයි මොකද මේ මැෂින් එක ඩිටෙක්ට් කරලා ගානට ඇන්ගල් ගානට ඇඩ්ජස්ට් වෙලා තියෙන කැස්ටර් කැම්බර් ටෝ එක ඔය තුනම ලස්සනට චෙක් කරනවා ඒක හින්දා වීල් අලයින්මන්ට් එකක් එහෙම ඒ වෙලාවට අනිවාර්යෙන් කරන්න hope this helps thank you for watching